Hi guys. මේ මගේ පළවෙනි voice over කරන vlog එක. දැන් මේක ගොඩක් දවස් ගත්ත වීඩියෝස්. ඒ කියන්නේ ගොඩක් දවස් ගිය trip එකක්. හැබැයි මට වෙලාවක් තිබ්බේ නැහැ YouTube එකට දාන්න. අපි මේ යන්නේ Leisure World එකට. ගොඩක් දවස් ඉඳන් plan කරපු trip එකක්. පොඩි කට්ටියක් තමයි ඉන්නේ යන්න. ඔය අපි හරියටම 10ට විතර අපි Leisure World එකට ගියා. අපි හිතුවේ නෑ මෙච්චර crowd එකක් ඉන්නේ කියලා. හැබැයි එන crowd එකක් හිටියා. හිතුවා වේලි වේලි ඇති කියලා. ඉතින් මං ගියටක් ගාලා යන්. එතන ගිහිනුත් අපිට විනාඩි 5ක් 10ක් විතර ඉන්න වුණා ලයින් එකක. හිතුවේ නෑ මෙච්චර කට්ටිය ඉන්නේ කියලා. ඒගොල්ලෝ අපෙන් අහනවා මොන වගේ මුලින්ම අපේ චෙක් කරනවා ඇඳුම් ටික. ඊට පස්සේ මොන පැකේජ් එකද ගන්න කියලා. පැකේජස් 3ක්ද කොහෙද තියෙනවා මට දැන් නම් මතකත් නැහැ ප්‍රයිසස් උත්. අපි කොහොම හරි ගත්ත පැකේජ් A කියන එකද කොහෙද අන්න එක්කනේ වැටෙන්න ගියා. දැන් අපි යන අපේ ෆස්ට් රයිඩ් එකට. අපිට ගොඩක් යා වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. මොකද අපි කට්ටියම රයිඩ් වල යද්දී කැමරා එක තියලා යන්න තරම් නැති හින්දා. දැන් අපි ඊළඟට යන්න හදන එකේදී ඒකට 16ට උඩ කට්ටිය විතරයි යන්න පුළුවන්. ඒ හින්දා අපේ එක්කෙනෙක් ඉතුරු වුණා. ඒ හින්දා එයා වීඩියෝ කරා අපිව. ඒ හින්දා ඒ වීඩියෝ එක තියෙනවා. ෆස්ට් රයිඩ් එක අපි කට්ටියටම එකට ඉඳ ගන්න හම්බුන්නේ නැහැ. අපේ අම්මාව වෙන තැනකට දැම්මේ. අපේට එහා පැත්තේ තිබ්බ ෂීට් එක කැඩිලා ගියලා. ඊට පස්සේ ඇත්තටම මට හිතුණා ඒක යනකොට ඇයි මේ නැග්ගේ කියලා. ඔළුවට හිටුණාම බලා ගන්නකෝ කෑ ගහන විදිය ඕගොල්ලෝ එන. ඔය මමයි අපේ ස්ටිනෝසයි කෑ ගහන සද්දම හොත් හදින්න නැහැ. ඔන්න ඔය අතට හැරුණාම කොහොමද මට හිතුණා මාව වැටෙයිද කියලා. මට හිතුණා වැටෙයිද දන්නෙත් නෑ. මම තද කරලා අල්ලගත්ත බෙල්ට් එක. ආයෙත් ඔන්න ඔය ඉතින් බයම හිතෙන්නේ. මේක තමයි සෙකන්ඩ් රයිඩ් එක අපි ගිය. මේක නෑ ඇත්තටම නෝමල්. ඒක කිසිම මේකක් නෑ. හිමීට යන්නේ ඔන්චිල්ලාවක් වගේ. අවුලක් නෑ ඒක ඉතින්. අරක නංවත් තියන්න බෑ ඉතින්. මේක රේට් කරන නිකන් 5 out of 10. ඒකට අතට අඩුවෙන් මිසක් කිච්චරක්වත් දෙන්න වටින්නේ. අන්න ඒක වැඩක්ම නැහැ. ඊට පස්සේ අපි ගියා තව නිකන් කෝච්චි එක වගේ එකක්. මම ෆොටෝස් දාන්න ගියවල අපි යද්දි ෆොටෝස් ගන්න බැරුව ගියා. වීඩියෝස් ගන්න බැරුව ගියා. ඒ හින්දා ඒකත් හොඳයි. මේ තියෙන අපි ඒ ගිය එක මේකත් ෂෝක්.
රෙයිනිය බලපංකො රෙයිනිය බලපං අපි මේ රයිඩ් එක ඉවරනන් පස්සේ ගියා මෙන්න මේකටත් මේකට යනකොට නම් කිසිම කිව් එකක් තිබෙත් නැහැ. මේක ගොඩක් හයියෙන් යනවා. බය හිතන කියන්නේ ඒක ගොඩක් හයියෙන් යනවා. ඊට පස්සේ අපි ඉතින් පූල් එකට ගියා. රිෂර්වර්ඩ් එකේ පූල්ස් පහක්ද කොහෙද මන් දන්න විදිය ගැන මට දැන් මතක නැහැ. අපි මුලින්ම ගියේ ලේසි පූල් එකට. ඒක රවුමට තියෙන්නේ. ඉතින් අපි ඒකේ ටික්ටොක් කරා නිකන් හිටියා ස්විම් කරා ටික්ටොක් කරක තමයි ඉතින් වැඩියම කරේ. ඔයාලා බලන්න ඇති අපි කොහොමද ෆෝන් එක වතුරට දැම්මේ කියලා. අපි ගෙනිච්ච water proof covers. ඒ කියන්නේ ෆෝන් එකේ cover එකක් තියෙන cover එක අස්සට දාලා ගත්තම මේකට වතුර යන්නේ නැහැ. ඉතින් ඒක තියෙන්නේ හරිම හොඳයි. ෂෝක් අනික එතකොට අපිට වතුර යටුණත් කිසිම බයක් නැතුව ෆෝන් එකෙන් වතුර ගන්න වතුර ඇතුලේ ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න පුළුවන් නේ. අපි මේ හැම තමයි ගත්තේ කිසිම ඩැමේජ් එකක් වුණේ නැහැ. හින්දා බය නැතුව යූස් කරනවා. මම ඔයගලන්ට ඒකේ ෆොටෝ එකකුත් ඇටච් කරන්නම් මේකේ. මම ඔය වගේ කවර්ස් ආදී මට මෙන්න මේ જાතියේ කවර් එකකුත් හම්බුණා. මේ જાතියේ කවර් එකකුත් හම්බුණා. හැබැයි මම ඔයගලන්ට රෙකමෙන්ඩ් කරන්නේ මේ කවර් එක විතරයි. මොකද අර මේ කවර් එක හරියන්නේ මට ඒක ඇත්තටම හිතෙනවා වතුර යයි කියලා. මොකද මම ඒක නිකන් ප්ලාස්ටික් එකකින් තමයි සීල් වෙන්නේ. අපි අපේ හැම ෆෝන් එකකටම වගේ ගෙනිච්ච. එතකොට අපිට ඕන තරම් ෆොටෝස් එහෙම ගන්න පුළුවන් කිව්වා. මේ තියෙන්නේ එයා පර්පල් කලර් එකක් අරන් තියෙන්නේ. ඒක ඇත්තටම හරිම හොඳයි. තියෙන එක නැත්තම් ෆොටෝ එකක්වත් ගන්න බෑනේ ඔය වගේ තැනකට ගිහිල්ලා. ඔය උතනදී මම කියන්නේ වතුර යටට ෆෝන් එක දැම්මම සින්දුව දාලා තියෙන හින්දා හරි අමුතු විදියට ඒක ලස්සනට ඇහෙනවා. ඒක තමයි ඔය කියන්නේ මම. හුස්මක් ළඟ දවසක් අයියෝ කලිතම ගැලේ. ඔයගොල්ලෝ මේ ටික බලනකම් මම ඔයගලන්ට පොඩි දෙයක් කියන්න. ඔයගලන්ට පුළුවන් ඔක්කොම විස්තර ලිෂර්වර්ඩ් වෙබ්සයිට් එකෙන් බලා ගන්න. මමත් ඒකෙන් බලලා තමයි ඔක්කොම ටිකට්ස් වල ප්‍රයිසස් ඔක්කොම ටික හොයාගත්තේ. ලිෂර්වර්ඩ් එකේ පැකේජස් මම දන්න විදිහට 3ක් තියෙනවා. අපි ගත්තේ 3කට වැඩිය තියෙනවා. අපි ගත්තේ පැකේජ් A කියන එක. ඒක 2300ක් වුණා එක්කෙනෙකුට. ඒකේ ඒගොල්ලෝ අපි ගත්තේ ඒක. එතකොට ඒකට අර අපි ගිය රයිඩ්ස් ටිකයි වෝටර් ඇක්ටිවිටීස් ඔක්කොම ටිකයි ඉන්ක්ලූඩ් වෙනවා. පැකේජ් B එක 1900යි. ඒකේ ප්‍රයිස් එක 1900යි. ඒකට ඔක්කොම පූල් ඇක්ටිවිටීස් ටික විතරයි ඒකට. අනිත් ඒවා නෑ. අපි ගිය රයිඩ්ස් වගේ අනිත් රයිඩ් ඒරියා එකේ තියෙන කිසිම දෙයක් ඒකට ඉන්ක්ලූඩ් වෙන්නේ නෑ. ඒක 1900. තවත් පැකේජ් එකක් තියෙනවා. මට ඒක නම් මතක නෑ. කොහොමද ඒක ඔක්කොම කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඔක්කොම දේවල්. ඕගොල්ලන්ට හැම විස්තරයක්ම බලා ගන්න බෑ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියා නම් ෆොටෝස් එක්කම මේ වගේ ලිෂර්වර්ඩ් වෙබ්සයිට් එකට ගියාම ඕගොල්ලන්ට ටිකට්ස් and passes කියන තැනට ගියාන් පස්සේ ඒගොල්ලන්ගේ ඔක්කොම පැකේජස් ටික බලා ගන්න පුළුවන්. පැකේජස් ගොඩක් තියෙනවා ඒගොල්ලන්ගේ. entrance ticket එක විතරක් තියෙනවා only for dry area විතරකුත්. VIP card එකකුත් තියෙනවා. ඒක නම් මම දන්නේ නැහැ කොහොමද කියලා. package C කියලා එකකුත් තියෙනවා. B එක මම කිව්වා වගේ ඒගොල්ලන්ගේ
ඒගොල්ලන්ගේ pool area එකට විතර access තියෙන්නේ. package A එකට අපි ගත්ත එක. ඒකට ඔක්කොම dry area එකේ තියෙන rides උයි pool area එකේ තියෙන rides උත් මෙතන මේ ඔයගොල්ලන්ට තියෙන ඒවාල නම් ටිකක් තියෙනවා. මොන ඒවා ටිකද include වෙන්නේ ඒ package එකට. ඒක වෙනවා 2300ක්. එහෙම තමයි ඕගලන්ට විස්තර ටික ලේසියෙන්ම ගන්න පුළුවන්. මමත් ඒකෙන් තමයි ඔක්කොම විස්තර ටික දැනගත්තේ. ඒගොල්ලෝ ඕපන් කරන්නේ 9ට හරි 10ට හරි. අනික ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාම කැලෙන්ඩර් එකක් තියෙන. ඒගොල්ලන්ගේ ඕපනින් days close days තියෙන එකේ red color and blue color වලින් divide කරලා ඔයක දැනගත්තම ගොඩක් ලේසි. නැත්තම් බෑ. ඒ කියන්නේ අපි දන්නේ නැහැනේ holidays වලට ඇල්ලලා තියනවාද කොහොමද අනම්ම ඔක්කොම ටික ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලේසියෙන්. ඔයාලා දන්නවද මේ මොකක්ද අතේ තියෙන්නේ කියලා? මේ තියෙන්නේ අපේ බඩු දාන්න ගන්න ලොකර් එක තියෙනනේ. අපේ ඔක්කොම bags ඒව දාන ලොකර් එක අරින් තියෙන නම්බර් තියෙන ඒ බෑන්ඩ් එක තමයි ඒක. ඒක නැති කරගන්න එපා. ඒ වගේම මට තේරෙන විදිහට ලේඩිස් pool එකේ වතුර තමයි ගොඩක්ම ක්ලීන්. ඔයගොල්ලෝ දාන්න වතුරට ෆෝන් එක දැම්මම උනත් ඒක තියෙන ෆොටෝස් වීඩියෝස් බව හරිම ක්ලියර් එකට තියෙනවා. අනිත් pool වල එහෙම නැහැ. ඒ කියන්නේ ඩස්ට් එක තියෙනවා. ලේඩිස් pool එකේ ගොඩක් ක්ලවුඩ් එකක් හිටියේ නැති හින්දා දන්නේ ඩස්ට් එකක් මුකුත් නැහැ. ක්ලීන්ම වතුර තිබ්බේ. ඒක තමයි අනිත් ඒවත් එක්ක බලද්දි. මේක තමයි වේව් pool එක. මේක බීච් එකක් වගේ. මුහුද වගේ. කියන්නේ රැල්ල වේව් pool එකේ රැල්ල ගහනවා. වේව් කියන්නේ ඒකනේ. ඒක මැෂින් එකක් වගේ එකක් ඈත තියෙනවා. ඒකෙන් මොකද්ද දන්නේ සිස්ටම් එක. ඒකෙන් වේව්ස් හැදෙන එක තමයි වෙන්නේ. මේක ඉස්සරහට අපි මුල එනකොට පොඩි ඩීප් එකක් තියෙන්නේ. කකුල් දෙක චූට්ටක් වෙන විදියට ටික ඉස්සරහට යන තමයි ඒක ගැඹුරු. 6 feet වෙනකන් ඕක ගැඹුර තියෙනවා. හැබැයි ටික දුරක් යනකොට 6 feet වල යන්න දෙන්නේ නැහැ. හරිය වහලා තියෙන්නේ. යන්න බැරි යන්න net එකක් එහෙම ගහලා වහලා තියෙන්නේ. 6 feet වෙනකන් අපිට ඉන්න පුළුවන්. අපි රිසෙප්ෂන් එක ළඟින් ටිකට් ගන්නකොටම අපිට කියනවා වේව් pool එක ස්ටාර්ට් වෙන්නේ මේ ටයිම් එක ඉඳන් මේ ටයිම් එකට වෙනකන් කියලා. අපි ඒ ටයිම් එක වෙනකොට වේව් pool එක ළඟට ගියා නම් අපිට waves enjoy කරන්න පුළුවන්. අපි ගිය දවසේ ගොඩක් crowd එක හිටපු හින්දා දන්නේ 3 එක කොමයි ලිෂර් වර්ල්ඩ් එක 4 වෙනකම් pool area එකට access තියෙනවා. එතකොට අපිට මුලින්ම 2 ඉඳන් 2:00 වෙනකම් wave pool එක start වෙනවා කියලා අපිට කිව්වා. ඊට පස්සේ ආයෙ ටික වෙලාවකින් අපි ලේසි pool එකට ගියා. wave pool එක ඉවරුණාන් පස්සේ ආයෙ 3 ඉඳන් 3:00 වෙනකන් wave pool එක තිබ්බා. මම හිතන්නේ ගොඩක් crowd එකක් හිටපු හින්දා දන්නේ නැහැ එදා එහෙම තිබ්බේ. වේව් pool එකේ ඉන්නකොට තමයි මම කැමරාමන් කෙනෙක්වත් දැක්කේ. අම්මෝ එයාට කියලා ෆොටෝ එකක් ගන්න තිබ්බ අමාරුව. හැමෝම එයාට කියලා ෆොටෝ ගන්න හදනවා. අපි ටික වෙලාවකින් දැන් දැන් මෙයා තමයි දැන් අපේ ෆොටෝ එක තමයි ගන්න යන්නේ කියලා අපි පෝස් එකක් දීගෙන ඉන්නකොට දැන් අපේ ෆොටෝ එක නෙමෙයි ගන්න. ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් කට්ටියගෙන්ම බේරිලා අපි ගත්ත ෆොටෝස් දෙකක්. අපේ ෆොටෝස් ටික අපිට අපි ගෙදර යනකොට අපිට කලෙක්ට් කරගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඉතින්. අපිට ඒ ගත්ත ෆොටෝස් ටික WhatsApp එකට PDF ෆයිල් එකක් විදිහට උනත් ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් print කරලා ඒ වෙලාවෙම ගන්න පුළුවන්. අපි ඉතින් ෆොටෝ එක print කරලා අරගෙන WhatsApp එකට send කරගත්තා. ඊට පස්සේ අපි ඇත්තටම කිව්වොත් මේ මුළු pool එකට බැස් වෙලා ඉදම්ම කරන්නේ ෆෝන් එක දානවා ඔළුව පාත් කරනවා ෆොටෝ ගන්නවා උඩට එනවා. ඕක තමයි ගිය දවසේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් අන්තිම වෙනකම්ම කරේ. මේ තමයි බේබි pool එක. බේබි pools දෙකක් තියෙනවා. එකකට අපිට යන්න දුන්නේ අපේ කවුරු කරන්නේ නැති හින්දා වෙන්නේ නැති. අපිට ඒකට යන්න හම්බුනේ. අනිත් එකට යන්න පුළුවන් එක ඕන තරම් කට්ටිය හිටියා. අනික බේබි pool එක ඉන්න ආසම හිතන එක ෆීචර් එකක් තමයි වතුර හරිම සීතලයි. ඒක තමයි වතුර හරිම සනීපයි ඒක ඉන්න එක. අනිත් ඒවාත් එක්ක බලන්න මේක තමයි හොඳ මේක. වෙන තියෙන වතුර චුට්ටයි තියෙන්නේ. ඒක ලස්සනත් එක්ක මේක. ඒක තමයි අයිඩියල් ප්ලේස් එක ෆොටෝස් ගන්න. මගේ ෆේවරිට්ම තැන තමයි මේක. වතුර හරිම cool.
හරි. දැන් අපි යන්නේ චේන්ජ් කරගෙන ගෙදර. අපි යනකොට අපි කෝන් ගත්තා. එතන ඇතුළෙම තියෙනවා කෝන් ෆුඩ් කෝට් එකේ. අපි එතනින් කෝනුත් අරගෙන කකා ෆොටෝස් ටිකත් කලෙක්ට් කරගෙන ගෙදර ගියා. Thanks for watching my video. See you next time. Bye.